මේ රොෂාන්ලා ගෙදරද? මේ රුෂාන්ලා ගෙදර තමයි. ලියුමත් දීපාන්දර හලෝ සුබුල් කොහමද? හලෝ රොෂාන්. කොහමද ඉතින් අද වැඩ නැද්ද? අද ගන්න වැඩ නෑ බා. මේ එන්න කියලා තුරට. හරි බා. ඔතන වඩින්න. thank you බා. ඉතින් කොහමද? කොහේ ඉන්නවා බෝඩ් මේ මම ගෝල් ගත්තා ඕනේ වැඩ කරන්නේ. ඕනිගේ මේ බැට්ටි බෑලා. පද්දලන් ඉතින් අලුත් බෝල් එකක් ගන්න බැහැ. ඔබ රසාවට යනවා නේද? රස්සාවට ගියා තමයි. ඒකෙන් හම්බ වෙන්නේ සොච්චරයි. ඒකෙන් බුලන්ද මේ නයිට් එක ගියා. ඒකත් ඇත්ත. රොෂාන් මගෙන් ගත්ත සල්ලි ටික ඉක්මනට දීපන්. නැත්තම් උඹට මේ ගෙදරින් එල්ලි බහින්න වෙයි. රොෂාන්. රොෂාන්. ඇයි මොකද ප්‍රශ්නේද? නෑ නෑ බා මේ උඹට තේ ටිකක් හදාගෙන එන්න. එපා බා මම මේ හන්දිය ගන්න ගමන් ආවේ. අද උඹ ගෙදර නැන්නේ? අද නම් ගෙදර තමයි. මම අවශ්‍ය නැහැ. හරි. මම හන්දිය පැත්තට ගිහින් දෙන්නද? හරි මචං. හොඳයි. මුද්දි පියා මහා පියා. හලෝ බොසා. ඉතින් අද අපේ මොනවද වැඩ? සුනිලා මේ ලොරියත් තරන් ගියා. උත්තේ වාහනේ ගනි රොෂාන් ලයිද? හරි බොසා පියා. හෙලෝ මම තව විනාඩි 10 වාගෙන් එනවා. බෝටු දෙක රෙඩි කරලා දීපන්. එකෙක් ඉන්න මට උස්සන්න. හරි මංගේ විදිය වැඩේ කරලා දීපන්. ඕ මිනිහා චුට්ටේ චුට්ටේ ඔය චුට්ටේ Mua. Chute. Obosa. Ena. Obosa පොඩ්ඩක් ඉන්න හලෝ මේ මැසේජ් එකක් Mua. Chute. Obosa පොඩ්ඩක් ඉන්න ඔය මැසේජ් එකක් ආවා හලෝ. දැන් උඹද මුදලාලි මමද මුදලාලි? එයා මුදලාලි. එනේ හරවලා ගනින් වාහනේ පරක්කුයි.
මුට වැඩක් කිව්වට වැඩක් කරන්නේ නැහැ කාලා කන්නේ. මේ බෑවිල්ලක් පිටදෙන් එපා යනවා නේද? හැබැයි ඒකලෝ අපිට විශේෂයක් තියෙන්නේ නැහැ ඉස්සරහට. ඉස්සරහට වතුර ටික හරි බෙදන්න පුළුවන් බං. ඒයි යංගෝ. මේක නේ මේ. ඔය මං කිව්වා අර වැඩේ කරා නේද? ඒ බං මං කාන්තිට මං දෙන්න කිව්ව ගානක දුන්නා නේද? මං කිව්වා දෙන්නක් කරගොසා ඒක නම් දුන්නා. අම්මත් ඔලි මගේ ගාවං. අවශ්‍යනේ ඒකත් එන්නක් කියලා කිව්වා. අද බෑ කියලා ආව බං. අද අපේ ගෑන් එක උඹ දන්නානේ. ආයෙදි ගෑන්ට ආවුණා මං ඉන්නාසයි ඈ. නම් පොඩි කේස් එකක් තියෙනවා. මොසාද්නෝලි මං දන්නානේ මට පවර් එක තියෙන්නේ 125යි. මේක ඔක්කොම බාල්ලේ ඉන්නේ අපේ ගෑන් එකේ අතේ දැන්. මේක ගෑන්ට කියලා රට්ටපන් කාලක් කන්නේ ගෑන්ට. 1 minute later. දෙයියම මොකද වගේ පයින්. ජවි බොසා ඔඩක් හරි මං තොට එදත් කිව්වා උඹේ ඔය ගෑණිය බල්ලා ඇවිල්ලා ඔය බයිසිකලයට ගිහලා තෙල් ටික ගහපන් කියලා. ඒක මොකද කරේ? හරි බොස්. කොහෙන්ද තෙල් ගහුවද? තව ගහපු තෙල් හින්දා මට ඉතින් මොනවද අපිට කියන්නේ? පෝලිං අර පේන්නේ ඉතින් පෝලිං තමයිනේ පෝලිං ඉඳලා උඹට ඔක මහ ලොකු දෙයක් ඈ තෙල් ටික ගහගෙන දැන් බලහන් බලහන් මේ ගෙවල් වලින් රස කීයක් චාර්ජ්ද ඈ මේ රාජවත්තේ හිටපු පැටි මුදලාලි පයින් යනවා තෙල් නැද මොනවද දැන් ඉතින් මම කරන්නේ යමයි බෙදෙන් දන්නවද මේ රොෂාලේ එකේ තියෙන කොහෙද කියලා? ශාන්ති මේ ඉස්සරහනේ. මේකද? නෑ ඔය වම් පැත්තේ. අදාරම ගිහින්. අදාරම. එන්න බෑගෝ කණ්ඩ දෙයක් හරි ගහලා දැන් වගේ. රුෂාන් බෑපයකෝ එළියට. රුෂාන් ඔමින් බොසා මම බලන්න. Rosan. Mau hanggilat. Rosan. Jago mbak hanggilat. Omida. Bayako hanggen lah. Mehe ama. Atariyo. Komuno karada kuriya. Rosan මහත්තයා පුදුම දන්නේ මම කවුද කියලා? දන්නනේ? ඔව්. කො බයලා? බයෙන් එපා. දාඩිය. ඇයි දාඩිය දාන්නේ? බයෙන් නෙවා මෙහෙමයි. ඔබතුමාලා මතකද මගේ? කතා කරනවානේ කතා කරන්නේ. ඔබතුමා මගෙන් පොලිස් අල්ලිය වගේ ගත්තා. දැන් කවද මට දෙන්නේ? කවද දෙන්නේ? ඕ ඒකයි මුදලාලි මාත්‍යක් මට අවස් දෙකක් දෙන්න. මුදලාලි එහෙම සලකලා හරියන්නේ නැහැ. ඉන්නකෝ දවස් දෙකයි ඉල්ලන්නේ. දවස් දෙක. එනවා. ඊයේ දවස් දෙකයි. මම නම් ගියා මුදලාලි දෙමු අපි. නෑ කලබල වෙන්න එපා. දවස් දෙකයි. දවස් දෙක ඇතුළත මගේ පොලිස් සල්ලි ටික වුණා. පොලිස් සල්ලි ටික හම්බුනේ නැතුණා ඉතින් මේ පේනානේ. මමවත් දන්නේ නැහැ ඔයාලට මොනවා වෙයිද කියලා. කොහක්වත් යන්න පොලිසිය යන්න ඒ වගේ තර්ජන කරන්න ලෑස්ති වෙන්න ඕන. දවස් දෙකකින් අපිට සල්ලි දෙන්න ඔයාලට ප්‍රශ්නෙත් වෙන්න පුළුවන්. තේරුණානේ? තේරුණා. නම් යන්න පුළුවන්. හැබැයි දවස් දෙකයි.
දවස් දෙක. යා. ඉතර මතක තියාගන්න ඕන. පිටින් එන්නම් එනම්. හරිද? දවස් හැබැයි දෙක. දවස් මේමයි දවස් දෙකකින් සල්ලි හම්බුන්නේ නැති වුණොත් මොනවා වෙද්ද දන්නේ. එනම් ඔළුවේ තියාගන්න. මම රසායන කියන්න ඌ ගොඩක් සතුටු වෙයි ජොබ් එකක් තියෙනවා. නහුනේ. ඌ ගොඩක් සතුටු වෙයි මට ජොබ් එකක් ගන්නවා කියලා කිව්වා. හිරාද? හරි බං මම මේ රොෂාන්ලා කියලා ගාව ඉන්නේ. මම මට පස්සේ කෝල් එකක් ගන්නද? මම මොකක් කරේ අවුල දෙන්නේ. මම මට පස්සේ කෝල් එකක් දෙන්න. හරිද? Oda? Oda? Muka mana ni? Apa tu ni? මුදලාලි ඇවිල්ලා සල්ලි අද දෙන්න ඕනේ සල්ලි ටික මුදලාලි මුදලාලි කිව්ව මේ පැටි මුදලාලි? ඔව් කවුද බං ඔය මිනිහාගෙන් පොලි මුදලාලි පොලි සල්ලි ගන්නේ? ඈ? ඕකා එන කුණා. දැන් මොකද කිව්වේ? මුදලාලිට අද තමයි සල්ලි දෙන්න තියෙන්නේ. අද? දැන් ඉතින් දැන් ජොබ් එකක් ගන්න නැහැ නේ දැන් මොකද කරන්නේ ඉතින්? ඒක තමයි කො. මම ඒක නෙමෙයි මං කියන්න ආවේ. දැන් මං කියන එක වැඩක් නැහැ. දැන් ඔයා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. හරි. කමන්නේ. අත දික් කර. අත දික් කර බං. මොකද? අත දික් කර බං. මේක ගිහිල්ලා උකස් කළා මුදලාලි සල්ලි බේරගෙන. ඒක බෑනේ බං. ඒක උඹගේ නෑ කමක් නෑ. ඔබ මගේ හොඳම යාළුවා. හරි එක එක අයෙන් කුණු කතා කරනවා මම ඒකට කැමති නෑ. ඔබ ඔක අදම හරි කමක් නෑ ගිහිල්ලා සල්ලි ඕක මේ උකස් කරන තැන ගිහලා සල්ලි අරන් දැන් බලන්න. හරි කමක් නෑ. ඔක ගිහිල්ලා මුදලාලිගේ වැඩේ ඉවර කරගන්න. ඇවිල්ලා මට කෝල් එකක් දාන්න. මං යනවා පරිස්සමෙන්. රොෂාන් පොඩ්ඩක් ආරම්භ. හෙට උදේ හරියටම 7 වෙද්දි මාත් එක්ක ලෑස්තියන් කොළඹ එන්න. ඒක කොට. ඒක කියන්නේ ඒක රාස මං 7 වෙද්දි ලෑස්තිලා එනවා මං එනවා. හරි. ලෑස්තිලා ඉන්නවනේ. The next day. Roshan. Roshan. Hello Roshan. Good morning. good morning. ලෑස්තිලා ඉවරද? ඔය ලෑස්තිලා නම් ඉවරයි. අපි යමු එහෙනම්. බස් එකට බලන්න. මම කරනවා හරි. හරි. අපි යමු. කරත් අපි කොළඹට යන්නත් එක. මොකද ඉන්නේ? යන්නේ ආපහු පොඩි වැඩකට ඒකම ඔයාලා එහෙට ගියාට තියෙනවා. මේක ලස්සනයි.
හෙලෝ සුබ. මම මේ රොෂාන් කතා කරන්නේ. එදා අර අපි ගියේ ඉන්ටර්විව් එකට. ඒකෙන් මේ අදාව ලියුම මේ විභාගේ පාස් කියලා. දැන් හෙට තියෙන්නේ රස්සාවට එන්න කියලා. ඔව්. හරි. මම ඔබට යනකොට මම කෝල් එකක් දෙන්නම්කෝ. හරි බං. හරි. thank you හොනේ.